සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි අලුත් වීඩියෝ එකක් කරන් ආවා. මුලින්ම ඔයාලට කියන්නේ subscribe කරපු නැති අය ඉන්නා නම් අපේ subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දෙන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව යමු අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා. ගෘහණියක් විදිහට අපිට එදිනෙදා පාවිච්චියට අවශ්‍ය වෙන ගෑස් ලිප් ගැන තමයි අද මම කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන ගෑස් ලිප් මාදිලි 3ක් තියෙනවා. මුලින්ම සිංගල් බර්නර්, ඊළඟට ට්වින් බර්නර්, ඊළඟට 4 බර්නර්. එහෙම නැත්නම් තනි ලිප, ලිප් දෙකේ ගෑස් ලිප, ඊළඟට ලිප් 4 ගෑස් ලිප. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ මේ ප්‍රධාන වශයෙන් මේ මාදිලි 3 තියෙන වාසි අවාසි වගේම අපි ලිපක් ගන්නකොට මොනවා ගැනද සැලකිලිමත් විය යුතු කරුණු කියලා. මුලින්ම අපි බලමු තනි ලිප තියෙන ගෑස් සුදුනේ තියෙන වාසි අවාසි මොනවාද කියලා. පළවෙනි එක තමයි මේකට යන පිරිවැය අඩුයි. අපිට මේක පොඩි මුදලකින් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඉඩකඩ සීමිතයි. ඒක අපිට තියන්න යන ඉඩකඩ පොඩි ඉඩක අපිට තියාගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ගෑස් කාර්යක්ෂමතාවය ඉහළයි. අපිට හොඳ ගෑස් පරිභෝජනයක් එකකින් ගන්න පුළුවන්. ඊළඟට තමයි බෝඩිමක ඉන්න පොඩි කුඩා පවුලකට ඉතා යෝග්‍යයි. ඊළඟට ඒ වගේම තමයි අපිට විනෝද චාරිකාවක් යනකොට ගෙනියන්න එහෙම භාවිත කරන්නත් පුළුවන්. මේ ටික තමයි මේකේ තියෙන ප්‍රධාන වශයෙන් තියෙන වාසි. අපි බලමු තනි ලිපේ තියෙන අවාසි මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම තියෙන අවාසිය තමයි මේක තනි ලිපක්. එතකොට අපිට එක්වරකට එකයි උයන්න පුළුවන්. එතකොට අපිට යන කාලය බොහොම වැඩි. ඒක තමයි ප්‍රධානම අවාසිය. ඒ වගේම තමයි අපි සාමාන්‍ය පවුලක් විදිහට පාවිච්චි කරන්න අමාරුයි. මොකද අපි කාර්යබහුල මිනිස්සුනේ. ඉතින් අපිට කාර්යබහුලත්වය එක්ක ඒකේ උයනවා කියන්නේ අපිට කාලයත් එක්ක ඒක පවුලක් වශයෙන් ඒක හරි අමාරු දෙයක්. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන අවාසිය මේකේ. ඊළඟට බලමු අපි ලිප් දෙකේ ගෑස් සුදුනේ තියෙන වාසි මොනවාද අවාසි මොනවාද කියලා. අපි බලමු මේකේ වාසි මොනවාද කියලා. තනි ලිපට සාපේක්ෂව මේකේ ලිප් දෙකක් තියෙන හින්දා අපිට ව්‍යංජන දෙකක් හදන්න පුළුවන්. එතකොට කාලේ ඉතිරියක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඩකඩ ඒකත් සාමාන්‍ය ඉඩකඩක අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය තැනක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අපේ නිවෙස්වල පාවිච්චි වෙන්නේ ලිප් දෙකේ ගෑස් සුදුන. ඉතින් මේක මේ රිපෙයාර් එකක් ආවොත් අපිට අමතර කොටස් බහුලව වෙළඳ පොලේ ගන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. ඒ ටික තමයි මේකේ තියෙන ප්‍රධාන වශයෙන් වාසි. අපි බලමු ලිප් දෙකේ ගෑස් සුදුනේ තියෙන අවාසි මොනවාද කියලා. ප්‍රධාන වශයෙන්ම මේකේ අවාසි අපිට නැති තරම්. හැබැයි සැලකිලිමත් විය යුතුයි දෙයක්. මොකද අපිට මේක තෝරගනිද්දී අපි මේකේ හොඳ බ්‍රෑන්ඩ් එකක්, හොඳ වර්ගයේ වගකීමක් තියෙන හොඳ තැනකින් මේක අපි ගන්න ඕනේ. අපිට ගොඩාක් මේක වෙළඳ පොලේ තියෙනවා. ඒ තියෙන ඒවා ග්ලාස් ටොප් ඒවා තියෙනවා. එතකොට ඒක අපි ග්ලාස් ටොප් එක කැඩෙන්න බලනවා. ඒ වගේම තමයි අපි අඩු මුදලින් දෙයක් එක ගත්තොත් මේක මේ යන ගෑස් ප්‍රමාණය වැඩි. එතකොට ඉතින් අපිට ඒකේ වාසි ගන්න බෑ. ඒ හින්දා අපි මේකේ වාසි ගන්න නම් හොඳ බ්‍රෑන්ඩ් එක වගකීමක් තියෙන ගෑස් එකක් පාවිච්චි කරොත් අපිට මේකේ අවාසි නැති තරම්. අපි බලමු ගෑස් ලිප් 4 ගෑස් සුදුන ගැන. මේකේ ප්‍රධාන වශයෙන්ම අපිට ගන්න තියෙන වාසිය තමයි කාලය ඉතිරි කරගන්න පුළුවන්. මොකද අපේ කාර්යබහුල ජීවිතේට ලිප් 4ක් තියෙනකොට ව්‍යංජන 4ක් එකවර තියලා ලේසියෙන් කාලය ඉතිරි කරගෙන අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඉතින් දැන් ගොඩක් ආසයි අපේ කිචන් එක මොඩර්න් විදිහට ලස්සනට තියාගන්න. ඉතින් මොඩර්න් කිචන් එකකට ගැළපෙනම ලිප තමයි ගෑස් ලිප් 4 ගෑස් සුදුන. ඒක තමයි මේකේ තියෙන මූලිකම වාසිය. අපි බලමු ගෑස් ලිප් 4 ගෑස් සුදුනේ තියෙන අවාසි මොනවාද කියලා. ප්‍රධාන වශයෙන්ම මේකේ අවාසි පැත්ත ටිකක් වැඩි. මූලිකම් කියන්නේ මේක අපිට වෙනම තැනක් ඕනේ. මේක සවි කරන්න වෙනම තැනක් ඕනේ. අපිට ඕනේ තැන්වල තියන්න බෑ. ඒකට වෙනම වින් වෙච්ච ප්‍රදේශයක් තියන්න ඕනේ. ඒ වගේම තමයි මේක ටිකක් මිලෙන් අධිකයි.
තනි ලිප ලිප් දෙකේ ගෑස් සුදුනට සාපේක්ෂව ටිකක් මිල ඉහළයි. ඒ වගේම තමයි මේකේ ඉලෙක්ට්‍රික් යුනිට් යනවා. ඒ කියන්නේ අපිට බැටරි පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒකේ යම්කිසි අපිට නඩත්තු වියදමක් තියෙනවා. ඒ වගේම තමයි ගෑස් ටිකක් ගෑස් පාවිච්චි කාර්යක්ෂමතාව ටිකක් ඒ කියන්නේ ගෑස් ටික යන ප්‍රමාණය ටිකක් වැඩි. ඒ ටික තමයි මේකේ තියෙන ප්‍රධානම අවාසි ටික. දැන් ඔයාලට මේ ලිප් තුනේම ලිප් වර්ග තුනේම තියෙන වාසි අවාසි ගැන දැල් අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. දැන් අපි බලමු මේ මොකක් වුණත්. ඒ කියන්නේ තනි ලිප් එකක් වුණත්, ලිප් දෙකේ ගෑස් සුදුන වුණත්, ලිප් හතරේ ගෑස් සුදුන වුණත් අපි මිලදී ගනිද්දී අපි ඒ ගැන සැලකිලිමත් විය යුතු දේවල් මොනවාද කියලා. තනි ලිපේ ගෑස් සුදුනක් ගත්තත්, ලිප් දෙකේ ගෑස් සුදුන ගත්තත්, ලිප් හතරේ ගෑස් සුදුන ගත්තත් මූලික වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේක හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න ඕනේ. අපිට වගකීමක් දෙන, අපිට ඒ වගේ මේකේ ආමතර කොටස් ගන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් අපි පාවිච්චියට ගන්න ඕනේ. මොකද අපි ලිපක් කියන එක නිතර මාරු කරන්නේ නැහැ. අපි එකක් ගන්න අපි කාලයක් පාවිච්චි කරන්න. ඒ අපි කාලයක් පාවිච්චි කරන්න ගන්නවා නම් ඒක හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ වගකීමක් අපිට දෙන තැනකින් ගත්තොත් ඒකේ කල්පවැත්ම වැඩි. එතකොට ඒක අපිට ගොඩක් කාලයක් පරිභෝජනය කරන්න පුළුවන්. ඒ අපිට වෙළඳපොලේ අඩුවට ගන්න තියෙනවා ගෑස් ලිප් ඕනේ තරම් තියෙනවා. එහෙම දෙයක් ගත්තොත් වෙන්නේ අඩු මුදලක් දීලා ගත්තට ඒකේ නඩත්තු වියදම් බොහොම වැඩි. ඊපස්සේ ඒක කැඩෙන්න බලනවා. ඒ වගේම තමයි ගෑස් පරිභෝජනය ඉතාම ඉහළයි. ඒවට යන ගෑස් ප්‍රමාණ ඒ පැත්තෙන් ගත්තත් අපිට මූල්‍යමය වශයෙන් ඒක ගොඩක් අලාභයි. ඒ කියන්නේ ගොඩක් අවාසි. එතකොට අපිට හොඳ බ්‍රෑන්ඩ් එක දෙයක් මොන මාදිලියෙන් ගත්තත්, වර්ග තුනෙන් මොන එක ගත්තත් හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න එක තමයි මූලිකම දේ. අපි සැලකිලිමත් වෙද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මූලිකම දේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න එක. අපි බලමු මම මොකද්ද පාවිච්චි කරන්නේ කියලා. මම පාවිච්චි කරන්නේ ගෑස් ලිප් 4 ගෑස් සුදුන. මම ලිප් වර්ග 3ම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මට හිතෙනවා වඩාත්ම යෝග්‍ය මේ ලිප කියලා. ලිප් 4 ගෑස්. මොකද අපි ගොඩාක් කාර්යබහුල ජීවිතයක් ගත කරන කොටසක්. ඒ කියන්නේ අපි ජීවිත ගත්තම හරිම කාර්යබහුලයි. ඉතින් අපිට මේකේ සුළු වෙලාවකින් ඉක්මනින් අපිට උයන වැඩේට ලොකු කාලයක් නාස්ති නොකර ඉක්මනින් උයා ගන්න පුළුවන්. මට නම් ඒක තමයි මූලිකව මේකේ තියෙන මේ වාසිය. එතකොට මේක ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් ලොකු මේ අවාසියක් නෑ. මම මේකේ මට ලොකු ගෑස් එක මම මේකේ පාවිච්චි කරන මාස දෙකක් මම මේ ලිප්පත් එක්ක ඒ ගෑස් එක පාවිච්චි කරනවා. එතකොට මට ඉතින් මගේ ජීවිතේට මට මගේ අදහස අනුව ගොඩාක්ම යෝග්‍ය. අපි පවුලක් විදිහට ජීවත් වෙද්දී කාලයත් එක්ක ලොකු සටනක් කරන්න ඉතින් හැම දෙයකම වඩාත්ම යෝග්‍ය ෆොබර්න ලිප. ඒ වගේම තමයි මේක හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳට බලලා කරන් හරි විදිහට නියම විදිහට අපි පාවිච්චි කරලා නඩත්තු කරොත් ගොඩක්ම යෝග්‍ය මේ ලිප. ඉතින් ඒක තමයි මේ අද කතා කරමු මාතෘකාවේ ඒ කියන්නේ අවසානයේ මගේ අදහස. ඔයාලත් බලන්න හොඳට ලිපක් ගද්දි හොඳට සැලකිලිමත් වෙලා හොඳට අධ්‍යයනය කරලා ගන්න. මොකද අපි මේක කාලයකට ආයෝජනයක් කරන. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපේ subscribe කරන්න නැති අය ඉන්නවනම් subscribe කරන්න. ආයි දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් අදට අපි යනවා. bye.